තවත් ගණිතයේ පාඩමක් එක්ක මම අදත් ආවා මගේ පුංචි දූල පුතාලා හමුවට. බලන්න දුවේ පුතේ මම අද මගේ දූල පුතාලට අරගෙන ඇවිල්ලා තියෙන පාඩම මොකක්ද කියලා. අද අපේ පාඩම තමයි 7 සිට 9 තෙක් සංඛ්‍යාංක නිවැරදිව ලියමු. දුවේ පුතේ අපි 1 සිට 9 තෙක් සංඛ්‍යාංක හඳුනගත්තා. ඒ වගේම ද්‍රව්‍ය ඇසුරෙන් රූප ඇසුරෙන් ගණන් කළා. අද අපි සූදානම් වෙන්නේ 7 සිට 9 තෙක් සංඛ්‍යාංක ලියන්න ඉගෙන ගන්න. මේ සංඛ්‍යාංක ලියනකොට නිවැරදිව ලියන එක හරිම වැදගත්. අපි මතක් කරගනිමු දුවේ පුතේ ද්‍රව්‍ය හා රූප ඇසුරෙන් 7 8 9 අපි කොහොමද හඳුනගත්තේ කියලා. අපි බලමු මගේ දුවලා පුතාලට 7 8 9 ද්‍රව්‍ය ඇසුරෙන් රූප ඇසුරෙන් දැන් ගණන් කරගන්න පුළුවන්ද කියලා. ඔන්න මම ගණන් කරන්න අද අරගෙන ආවා ද්‍රව්‍ය කට්ටලයක්. අපි ගණන් කරමු මේ ද්‍රව්‍ය ප්‍රමාණ කොච්චර තියෙනවද කියලා. ඔන්න ගණන් කරන්න දුවේ පුතේ මගෙත් එක්කම 1 2 3 4 5 6 7 මෙතන කීයක් තිබුණාද? 7ක් තිබුණා. අපි යමු ඊගාව යෝගට් කෝප්පි තියෙන්නේ මොනවද කියලා බලන්න ගණන් කරලා බලමු. 1 2 3 4 5 6 7 8 මෙතන පබළු 8ක් තිබුණා. දැන් අපි තව චුට්ටක් වේගෙන් ගණන් කරමු දුවේ පුතේ. දැන් මගේ දුවලා පුතාලට වේගෙන් ගණන් කරන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 මෙතන පබළු 9ක් තිබුණා. බලන්න මං අරගෙන ඇවිල්ලා තියෙන යෝගට් කප් වල පිළිවෙලින් පබළු 7 8 9 ඔන්න අපි ගණන් කරලා ද්‍රව්‍ය කොච්චරක් තිබුණද කියලා හොයාගත්තා. අපි යමු දුවේ පුතේ රූප ඇසුරෙන් 7 8 9 තවදුරටත් හඳුනා ගන්න. හොඳයි දුවේ පුතේ එහෙමනම් අපි රූප ඇසුරෙන් මේ 7 8 9 සංඛ්‍යාංක හඳුනා ගනිමු. අපි ඉස්සෙල්ලාම රූප ගණන් කරමු කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 රූප පත්‍රිකාවේ රූප 7ක් තියෙනවා. මෙන්න දුවේ පුතේ ඊට අදාළ සංඛ්‍යාංකය 7. ඔන්න ඊගාව රූප පත්‍රිකාව 1 2 3 4 5 6 7 8 රූප සංඛ්‍යාව 8යි. මෙන්න ඊට අදාළ සංඛ්‍යාංකය 8. ඊගාව රූප පත්‍රිකාව 1 2 3 4 5 6 7 8 9 රූප සංඛ්‍යාව 9යි. ඊට අදාළ සංඛ්‍යාංකය මෙන්න තියෙනවා 9. අපි 7 8 9 සංඛ්‍යාංක හඳුනගත්තා. දුවේ පුතේ එහෙමනම් අපිට දැන් තියෙන්නේ මේ සංඛ්‍යාංක කොහොමද නිවැරදිව ලියන්නේ කියන එක ඉගෙන ගන්න. මතක තියාගන්න දුවේ පුතේ සංඛ්‍යාවක් නිවැරදිව ලියනකොට ආරම්භක ස්ථානය වගේම අවසාන ස්ථානය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නිවැරදිව ආරම්භ කරලා නිවැරදිව සංඛ්‍යාව ලියලා අවසන් කරන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ අපි ඉස්සෙල්ලම වැලි මත ඔන්න ලියන්නයි මේ සූදානම් වෙන්නේ. දුවේ පුතේ ඔන්න අපි සංඛ්‍යාංක වැල්ලි ලියන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වගේ වැලි පුරවපු ට්‍රේ එකක් මත මගේ දුවලා පුතාලට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒ වගේම මිදුරට ගිහිල්ලා හොඳට වැලි තියෙන තැනකත් ඔන්න මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ කොහොමද 7 මේ වැල්ලේ ලියන්නේ කියලා. දුවලා පුතාලගේ මේ පුංචි ඇඟිල්ල පාවිච්චි කරන්න ඕනේ මේකට. ඔන්න මේ විදිහට මේ පැත්තට ගත්තා. ඔන්න ඔහොම පහළට ආවා. ඔන්න බලන්න දුවේ පුතේ අපි ලිව්වා වැල්ල මත කීයද මේ? 7. දුවේ පුතේ මේ වැලි මත ලියනකොට දුවලා පුතාලගේ මේ පුංචි ඇඟිලි තුඩු වලට මේක හොඳට දැනිලා ඔන්න හොඳට මතකේ තියාගන්නත් පුළුවන් වෙනවා. අපි ලියමු ඊගාවට මොකක්ද අපේ සංඛ්‍යාංකය? 7ට පස්සේ මොකක්ද අපි ලියන්නේ? 8. මෙන්න මෙහෙම අපිට ඔක ඔන්න කලින් ලියපු එක අපි මකා ගත්තා මේ. ඔන්න අපි ලියනවා දැන් ඊගාවට සංඛ්‍යාංකය 8.
බලන්න දුවේ පුතේ 8 ඉලක්කම ලියනකොට අපි මෙන්න මේ හරියෙන් පටන් අරගෙන ලස්සනට මෙහිම අත කරකවලා ඔන්න ඔහම පහළට ඇවිල්ලා බලන්න මේ ගමන් කරන දිශාව. ඔන්න ඔහම ලියනවා. කීයද මේ? 8. ඔන්න දුවේ පුතේ අපි වැල්ල මත 8 ඉලක්කම ලිව්වා. ඔන්න අපි ඊගාවට ලියනවා. දැන් කීයද අපිට ලියන්න තියෙන්නේ? සංඛ්‍යාංකය 9. ඔන්න බලන්නකෝ අපි. හරිම ලේසි. මේ මකා ගන්නත් හරි ලේසි වැල්ලේ ලියනකොට. ඔන්න ඊගාවට අපි ලියමු 9. ඔන්න බලන්න අපි මෙන්න මෙහෙම මෙතනින් පටන් ගත්තා. මෙහිම රවුම් කරලා මේ ඔන්න ඇවිල්ලා පොඩි හැඩයක් එක්ක තමයි අපි පහළට එන්නේ 9 ඉලක්කම ලියනකොට. මතක තියාගන්න දුවේ පුතේ අපි මෙන්න මෙතනිනුයි පටන් ගත්තේ. එතකොට අත මෙහිම කරකවල ඇවිල්ලා ආපහු මෙන්න මෙතෙන්ට ගිහින් තමයි මේ විදිහට පහළට එන්නේ. ඔන්න අපි 7 8 9 කියන සංඛ්‍යාංක වැල්ල මත ලිව්වා. දුවේ පුතේ අපි සංඛ්‍යාංක හඳුනගත්තා. සංඛ්‍යාංකයේ වැල්ල මත ලිව්වා. බලන්න දුවේ පුතේ අපි නිවැරදිව මේ 7 8 9 කියන සංඛ්‍යාංක කඩ ඉරි මත ලියන්නේ කොහොමද කියලා. 7. ඉන්න බලන්න දුවේ පුතේ. අපි ලිව්වා සංඛ්‍යාංකය 7. කීයද? 7. ඔන්න අපේ ඊගාව සංඛ්‍යාංකය 8. හොඳට බලා ගන්න කොහොමද ලියන්නේ කියලා. ඔන්න බලන්න අත කරකවලා රවුම් කරලා අරගෙන ලස්සනට ආරම්භක සලකුණ මතින්ම 8 ලියන එක අපි අවසන් කරන්න ඕනේ. ඔන්න දුවේ පුතේ අපි 8 නිවැරදිව කඩේරි මත ලිව්වා. මතක තියාගන්න 8 ඉලක්කම ලියනකොට උඩ බෝලේ යට බෝලෙට වඩා ටිකක් කුඩාවටයි ලියන්නේ. ඔන්න අපේ ඊගාව සංඛ්‍යාංකය අපි කඩේරි මත ලියනවා 9 ආරම්භක සලකුණ ඔන්න මම යොදලා තියෙනවා. එතනින් පටන් ගත්තා. ලස්සනට රවුමක් අරගෙන ඔන්න චුට්ටක් ඉර ඇදේට තමයි ලියලා ඉවර කරන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි වැල්ලි ලිව්වා, කඩේරි මත ලිව්වා. ඔන්න දැන් අපි සූදානම් වෙනවා මගේ දූල පුතාලගේ ලොකු කොටු තියෙන අභ්‍යාස පොතේ කොහොමද මේ සංඛ්‍යාංක නිවැරදිව ලියන්නේ කියලා ඉගෙන ගන්න. ඔන්න දුවේ පුතේ දූල පුතාලගේ ලොකු කොටු අභ්‍යාස පොතේ අපි 7 8 9 ලියන්න මේ සූදානම් වෙන්නේ. ඔන්න බලන්න අපි කොහොමද 7 ඉලක්කම ලියන්නේ කියලා. මේ කොටුව මැදට වෙන්න තමයි සංඛ්‍යාංකය ලියලා ඉවර වෙනකොට තියෙන්න ඕනේ. අපි ඔන්න මේ හරියෙන් විතර පටන් ගන්නවා. ඔන්න බලන්න. මේ පැත්තට ගියා. ඔන්න මෙහෙම පහළට ආවා. 7. ඔන්න අපි ආයි පාරක් ලියමු. මේ පැත්තට ගියා. ඔන්න මේ විදිහට පහළට ආවා. 7. ඔන්න දුවේ පුතේ අපි 8 ඉලක්කම ලියන්නයි මේ සූදානම් වෙන්නේ. ඔන්න බලන්න ආරම්භ කරන තැන අපි මෙන්න මෙහෙම රවුමට අරගෙන මෙහෙම අවසන් කරනවා. ඔන්න ආයෙත් ඔන්නම පැන්සල ඉවත් කරන්නේ නැහැ අපි අවසන් කරන තුරු. ඔන්න ඊගාවට අපි 9 ඉලක්කම ලියනවා. 9 ඉලක්කමත් 8 ඉලක්කම පටන් ගත්තා වගේම ඒ පැත්තෙන් පටන් අරගෙන මෙන්න මෙහෙම ආරම්භක ස්ථානයට ඇවිල්ලා දුවේ පුතේ පොඩ්ඩක් අපි මේක හැඩ කරලා තමයි පහළට එන්නේ. ඔන්න නැවත වතාවක් බලා ගන්න. හැඩ කරලා තමයි පහළට එන්නේ. දුවේ පුතේ ඔන්න අපි අද ද්‍රව්‍ය ඇසුරෙන් 7 8 9 සංඛ්‍යාංක හඳුනගත්තා. ඒ වගේම රූප ඇසුරෙනුත් මේ සංඛ්‍යාංක හඳුනගත්තා. ඊගාවට අපි මේ සංඛ්‍යාංක ලියන්න හුරු වෙන්න වැල්ලි ලිව්වා, කඩේරි මත ලිව්වා, මගේ දුල පුතාලගේ ලොකු කොටු අභ්‍යාස පොතෙත් ලිව්වා. දුවේ පුතේ දැන් මගේ දුල පුතාලට පුළුවන් මේ වගේ තව තවත් ක්‍රියාකාරකම් වල නිරත වෙමින් මේ සංඛ්‍යාංක නිවැරදිව ලියන්නේ කොහොමද කියලා ඔන්න පුරුදු පුහුණු වෙන්න.
ඒ වගේම මගේ දූල පුතාලගේ එක ශ්‍රේණිය ගණිතය වැඩ පොතේ තියෙනවා ඔන්න මේ සම්බන්ධ අභ්‍යාස ටිකක්. පිටු අංක 36, 37, 38 වගේම 40 වෙනි පිටුවෙත් මේ අභ්‍යාස මගේ දූල පුතාලට ඔන්න කරන්න දීලා තියෙනවා. දැන් පුළුවන් මගේ දූල පුතාලට මේවා සම්පූර්ණ කරලා දූල පුතාලගේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට පින්නලා හරි වැරදි බලා ගන්න. එහෙමනම් තවත් දවසක මේ වගේ ලස්සන පාඩමක් අරගෙන මං එන්නම් මගේ පුංචි දූල පුතාලා හමුවට. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.